ආයුබෝවන් සුබ දවසක් වේවා. දැන් මේ වෙනකොට අපි දකිනවා මේ ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා තුල සහ ලංකාවේ අනෙකුත් මාධ්‍ය ආයතන භාවිතා කරමින් ඊශ්‍රායල් සංචාරකයන් ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයන් මේ යුදෙව් ජාතිකයන් පිළිබඳ බොරු බියක් නිර්මාණය කරන්න මේ වෙනකොට උත්සාහයක් දරනවා අපිට දකිනවා. එතකොට අපි දකිනවා මේ වෙනකොට මේ ලංකාවේ යම් යම් සිද්ධීන් වාර්තා කරලා ඒ සිද්ධීන් හොවා දක්වලා මේ ඊශ්‍රායල් ජාතිකයන් පිළිබඳ වෛරී අදහසක් සමාජගත කිරීම සඳහා උත්සාහයක් දරනවා. ඉතින් මේකත් එක්ක අපි බලන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඇත්තටම අපි ඊශ්‍රායලෙත් එක්ක කොයිතරම් සබඳතාවයක් ගොඩනගාගත්ත ජාතියක්ද අපිට ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් කොයිතරම් දැනුම තාක්ෂණය මිත්‍ර සබඳතා තියෙනවාද කියන එක ගැන අවබෝධයක් අපි ගන්න ඕනේ. එතකොට අපි බලමු ඉස්සෙල්ලම මේ ලංකාවට කොයිතරම් ආර්ථික වාසිමය තත්ත්වයක් ලැබෙනවාද මේ ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් කියලා. මේ වෙනකොට අපි දකිනවා ලංකාවේ ශ්‍රමිකයන් 33000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ඊශ්‍රායලයේ රැකියාවල නියතු වෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ වසර තුල 15000කට ආසන්න ප්‍රමාණයක් රැකියාමය වශයෙන් ඊශ්‍රායලයට යෑමට බලාපොරොත්තු වෙනවා. ඊශ්‍රායල් ජාතිකයන් බලාපොරොත්තු වෙනවා පළමු අදියර හැටියට 50000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ප්‍රමාණයක් රැකියාවල නියතු වීමට ඊශ්‍රායලය තුල කටයුතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව රැකියා ලක්ෂයක් ලබා දෙන්න ශ්‍රී ලංකාව තුලට. මොකද විශේෂයෙන්ම ගාසා තීරයත් එක්ක තිබුණු සම්බන්ධතා බිඳ වැටුනහම ඔවුන්ගේ රැකියා කිරීම සඳහා කන්ස්ට්‍රක්ෂන් ශාස්ත්‍රයේ ඒ වගේම දේවල් වල බලනකොට ලක්ෂ 2.5ක පුරක්පාඩුවක් තියෙනවා මේ වෙනකොට ඊශ්‍රායලය තුල. එතකොට ඒ පුරක්පාඩුව පුරවා ගැනීම සඳහා ලංකාව වගේ මිත්‍ර සබඳතාවයේ දිගු කරන ඔවුන්ට හිතවත් රාජ්‍යයන් වලින් තමයි ඔවුන් විශේෂයෙන්ම මේ දේවල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තානාපතිතුමත් ලංකාවට ආවා. එතුමත් අපිත් එක්ක සාකච්ඡා කරා. එතුමත් තාම සාධනීය විදියට ලංකාවේ ඉන්න මිනිස්සු දිහා බලනවා. ලංකාවේ ඉන්න සමාජ වටපිටාව දිහා එතුමා ඉතා සාධනීය විදියට බලනවා. ඉතින් එතුමාගේ පවා බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවේ විශාල ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඊශ්‍රායලයේ සඳහා පිටත් කර යැවීම සඳහා. එතකොට උදාහරණයක් හැටියට ගමුකෝ අපි මේ වෙනකොට ලංකාවේ 33000කට ආසන්න ප්‍රමාණයක් රැකියා කරනවා කියලා. ලංකාවේ ඉන්න ශ්‍රමිකයන් වැටුපක් විදිහට චෙකල් 5000ක් ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ලක්ෂ 5ක විතර වැටුපක්. එතකොට සාමාන්‍යයෙන් මැද පෙරදිග අනිකුත් අරාබි රටවල් වල වැඩ කරන ශ්‍රමිකයෙක් අපේ ලංකාවේ ගන්න උපරිම ලක්ෂයයි 1,20000යි වගේ වැනි මුදලක්. ඒ උපරිමය ගෘහ ශ්‍රේවයට යන ශ්‍රමිකයෙක්. එතකොට මේ වගේ 5 ගුණයකටත් වැඩි සමහර ලංකාවේ ශ්‍රමිකයෝ ඉන්නවා ලක්ෂ 10 15 පඩි ගන්නවා ඊශ්‍රායලය තුල. මැද පෙරදිග කලාපේ තමයි මේ ඊශ්‍රායල් කියන රාජ්‍යය තියෙන්නේ. තෙල් සම්පත අධික විදියට බහුලව තියෙන රාජ්‍යයන් වල මුදල් වටිනාකම ඉහළම තැන්. කුවේට් වගේ රටක් ගත්තොත් මුදල් වටිනාකම ඉහළයි. කුවේට් මුදල් ඒකකයක් ලංකාවේ මුදලෙන් රුපියල් 1080ක් විතර වගේ වෙන මට්ටමක් වෙනවා. චෙකල් එකක් සාමාන්‍යයෙන් රුපියල් 100ක් 120ක් විතර වෙන්නේ. එතකොට මුදල් වලින් වටිනාකමක් තියෙන කුවේට් වගේ රාජ්‍යයක් වුණත් ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවන්නේ රුපියල් ලක්ෂයක් 1,20,000ක් වගේ මුදලක්. එතකොට ඔබ මේක ගැන තීරණයකට ගන්න ඕනේ සංසන්දනය කරන්න. මේ දේවලුත් එක්ක එනකොට ලංකාවේ දලදේශීය නිෂ්පාදනයේට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් දලදේශීය නිෂ්පාදනයට දායකත්වයේ දක්වන මේ ඊශ්‍රායලය කියන රාජ්‍යය. එතකොට මේක ඉදිරියේදී සංචාරකයන් ලක්ෂයක ප්‍රමාණයක්, ඒ වගේම ලංකාවේ ශ්‍රමිකයන් 50000ක ප්‍රමාණයක් සමග මේ ඊශ්‍රායලය තුල රැකියාවේ නිරත වෙන්න ගත්තොත් මේක 100%කටත් වැඩි ප්‍රමාණයකට යනවා. 103කට ආසන්න ප්‍රමාණයක් යනවා. එතකොට ලංකාවේ රජයට මේක දැවැන්ත විදියට මූල්‍ය ලාභයක්. ඒ කියන්නේ විදේශ ප්‍රේෂණ ලැබීමේ ඉතා ඉහළ ප්‍රවණතාවයක්. ඒ වගේම අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වෙනකොට ලංකාවේ මැණික් වෙළඳපොළ ඊශ්‍රායලයේ ටෙල් අවීව් වලට විවෘත වෙයි කියලා. ඉතින් ඒ වගේ ලොකු වෙළඳපොළක් තියෙනවා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වල මැණික් සඳහා. ලංකාවේ මැණික් අදට ඍජු වෙළඳපොළක් ගොඩනගාගෙන නැහැ ලංකාවේ ඉන්න ට්‍රේඩ් කරන පුද්ගලයෝ. එහෙම නැත්නම් ලංකාවේ මැණික් ව්‍යාපාරිකයෝ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෝ අතර මැණික් ඍජු ගනුදෙනු කරන්නේ. මේක බොහෝ වෙලාවට අරාබි චීන ජාතිකයන් තමයි මේ වෙනකොට ඒවා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වලට ගෙනහිල්ලා සමහරලාට කරන්නේ. බොහෝමයක් වටින ඔය බ්ලූ සපායා කියන එක, විශේෂයෙන්ම රොයල් බ්ලූ සපායා එක, කෝර්න්ෆ්ලවර් බ්ලූ සපායා එක, ස්කයි බ්ලූ සපායා එක, ඩාර්ක් බ්ලූ සපායා එක, මේ සපායා වර්ගයේ මැණික් වලට ඊශ්‍රායල් ජාතිකයන් තුල විශාල වටිනාකමක් තියෙනවා. එතකොට අපි හරියට ලංකාවේ රාජ්‍යයන් අතර ගනුදෙනු කරොත් ලංකාවේ තියෙන මැණික් ඍජුවම ඊශ්‍රායලයේ ටෙල් අවීව් වල තියෙන මැණික් ට්‍රේඩ් කරන තැන් වලට ගිහිල්ලා අපිට විකුණ ගන්න පුළුවන්. යුරෝපයට වගේම යුරෝපයට වැඩි මිලකට ඊශ්‍රායල් රාජ්‍ය තුල මේ මැණික් ට්‍රේඩ් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට මේ දේවලුත් එක්ක ගොඩනගෙනකොට අපි දකිනවා ලංකාවේ දුප්පත්ව යන ශ්‍රමිකයන් ලංකාවට එනකොට නැවතත් අවුරුදු 5කින් 10කින් එනකොට කෝටිපතියෝ වෙලා යන්නේ. එතකොට ඔවුන්ගේ දරුවෝ නැවතත් ඊශ්‍රායලයේ ශ්‍රමික රස්සාවට යන්නේ. ඔවුන්ගේ දරුවෝ ලංකාවේ ව්‍යාපාරික අවස්ථා ගොඩනගනවා. දැනුම අධ්‍යාපන මට්ටම් ඉහළට යනවා. මොකද විශේෂයෙන්ම ඊශ්‍රායල් වල සේවය කරන ලංකාවේ ඉන්න සියලු දෙනාගේම දරුවෝ වගේ ජාත්‍යන්තර පාසල් වලට ඒ වගේම සුපිරි පන්නේ අධ්‍යාපන ක්‍රමවේද වලට යන හයි ක්ලාස් එකක් හදා ගන්නවා. එතකොට මේකට සම්පූර්ණ
සම්පූර්ණයෙන්ම මේ ඊශ්‍රායල් ජාතිකයන් ඉතා වටිනා පඩියක් ලබා දීලා ඔවුන් ශ්‍රමිකයන්ට දක්වන ඒ ගෞරවය නිසා තමයි අද අපේ ආර්ථික මට්ටම ඉහළ නංවා ගන්න. එතකොට මේ වෙලාවේ ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මේවැනි ආර්ථිකමය දියුණුවක් ගොඩනගෙනකොට කාටද මේක පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ. එතකොට අපි දකිනවා මේ වෙනකොට මේ අන්තවාදී කණ්ඩායම් පිළිබඳව මුස්ලිම් අන්තවාදී කොටස් පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල චෝදනා කරනවා. ඒ චෝදනා කරන්නේ ඔවුන් මේ රටෙන් වෙනම රාජ්‍ය සංකල්පයක් ගොඩනගා ගන්න උත්සාහයක් දරනවා, වෙනම රාජ්‍යයක් ගොඩනගා ගන්න උත්සාහයක් දරනවා කියලා සමාජ මාධ්‍ය ජාලාවල චෝදනා කරනවා. ඒ චෝදනාවේ වැරද්දකුත් නැහැ. උදාහරණයක් හැටියට බැලුවොත් ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, කාශ්මීරය, බංග්ලාදේශය, මාලදිවයින, මැලේසියාව වගේ මේ රටවල් සියලුම රාජ්‍යයන් බෞද්ධ රාජ්‍යයන්. හැබැයි මේ වෙනකොට මේ මුස්ලිම් ආක්‍රමණය නිසා මේ සියලුම රාජ්‍යයන් ටික මුස්ලිම් රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ සියලුම රාජ්‍යයන් වල තිබිච්ච විතා වටිනා මේ ඇෆ්ගනිස්තානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වගේ ස්ථාන, ඒ වගේ තැන් ටික සියල්ලම මේ අන්තවාදී කණ්ඩායම් විසින් තාලිබාන් මුස්ලිම් අන්තවාදීන් විසින් විනාශ කරලා දැම්මා. ඉතින් අර ගිනි පෙල්ලෙන් බැට කෑවහම කලාමැදිරි එළියටත් බයයි වගේ මේ මුස්ලිම් අන්තවාදයේ අතීත ක්‍රියාකාරකම් අධ්‍යයනය කරාම බියක් ඇති වෙන්න පුළුවන් ලංකා සමාජය තුළ. ඉතින් ඒකෙදි සමාජ මාධ්‍ය ජාලා තුළ මේ ලංකාව පවා දැහැ ගැනීමට උත්සාහයක් දරනවා කියන එක වරදක් නෙමෙයි, වරදක් නොවන කාරණාවක් නෙමෙයි. ඒක අපිට සිද්ධීන් අධ්‍යයනය කරලා අනාගතය පිළිබඳ උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ කියන්නේ දැන් මේ අපි දැක්කා මේ හමාස් සංවිධානයට ලංකාවේ උදව් කරන, හිස්බුල්ලා සංවිධානයට උදව් කරන, හූදිලාට උදව් කරන මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය වගේ මේ මුස්ලිම් දේශපාලන කණ්ඩායම් ඔවුන් කියනවා මේ ඊශ්‍රායල් ජාතිකයන් ඇවිල්ලා ලංකාව අල්ල ගන්න හදනවා කියලා. මම අභියෝගයක් කරලා අහන්න ආසයි. ඊශ්‍රායල් ජාතිකයෝ ලෝකේ කොහේ හරි තමන්ගේ මුතුන් මිත්තන් විසින් තමන්ගේ රජදරුවන් විසින් පාලනය කරපු ඒ ඊශ්‍රායල් ජාතිකයන්ට යුදෙව්වන්ට අයිති භූමිය. ඒ කියන්නේ අපේ රජදරුවන් විසින් සිංහලේ රජදරුවන් විසින් පාලනය කරපු සිංහලේ මහා කිරීටය අපි රැක ගන්නවා වගේම ඊශ්‍රායලයේ ඉන්න ඊශ්‍රායල් ජාතිකයන් විසින් ඔවුන්ගේ රජදරුවන් පාලනය කරපු ඔවුන්ගේ රජදරුවන් ගොඩනගපු ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් උරුමය වෙච්ච ඒ ඊශ්‍රායල් භූමිය හැරෙන්න වෙන ලෝකේ කොහේ රටක් අල්ලගෙන තියෙනවා නම් අපි අභියෝගයක් කරනවා පහළ කමෙන්ට් එක දාන්න කියලා. හැබැයි ඔවුන් කිසිම තැනක ලෝකේ ජන සංහාර කරලා ලෝකයේ තියෙන අනිත් ආගම් සංහාර කරලා රාජ්‍යයන් පැහැරගෙන නැහැ. ඉතින් ඒක නිසා අපිට පූර්ව නිගමනයකට එන්න පුළුවන් මේ ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවට ආවට ඊශ්‍රායල් ජාතිකයෝ අපිත් එක්ක සම්බන්ධතාව පැවැත්වුවට ඔවුන්ගෙන් අපිට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද ඉතිහාස කතාවල ගත්තාම අශෝක මෞර්යගේ විවාහ සම්බන්ධතාව පවා ඊශ්‍රායල් ජාතිකයන් සමග සම්බන්ධතාව තිබුණා කියලා අපිට මූලාශ්‍රවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම නාරද කොලින් නුඩ්ගේ පොත්පත් පවා තියෙනවා. ඒවා ආශ්‍රය කරලා බලන්න. ඒ පොත්වල ඉතිහාස කරුණුත් එක්ක වාර්තා වෙනවා. කොහොමද අපි ඊශ්‍රායල් ජාතිකයන් එක්ක ඉන්දියාව ගනුදෙනු කරනකොට ලංකාවේ ට්‍රේඩ් කළේ. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාව කියන්නේ අපනයන සහ ආනයන මධ්‍යස්ථානයක් තමයි ඉතිහාසයේ ඉඳලා බලනකොට. මහා තිත්තය, ගෝකන්න එහෙ ඉඳලා සම්බන්ධ වූ තොට, සම්බන්ධ තොට, කොළම් තොට, කොළඹ තොට දක්වා මේ සියල්ලගෙම ඉතිහාසයේ ඉඳලා මේ හැම දෙයකම අපි ආනයන සහ අපනයන වල ඉහළ ස්ථානයක් දරපු රාජ්‍යයක්. එතකොට මේ දේවලුත් එක්ක අපි සහ සම්බන්ධතාවය ගොඩනගා ගත යුතුයි. මේ ඊශ්‍රායලයේ වගේ දියුණු රාජ්‍යයන් සමග දැනුම, තාක්ෂණයේ මිත්‍ර සම්බන්ධතා උපයෝගී කරගෙන ඉදිරියට රටේ ප්‍රගමනය දියුණු කර ගැනීම සඳහා. ඉතින් එවැනි කරුණු කාරණා වලට මේ වෙනකොට කුමන්ත්‍රණකාරීන් පිරිසක් අපි දකිනවා බාධා පමුණුවමින් සිටිනවා. ඒ වගේම මේ දැන් උදාහරණයක් ඇටියට මම අර කිව්වා වගේ විශාල ප්‍රමාණයක් දලදේශීය නිෂ්පාදනයෙන් 100% වගේ ප්‍රමාණයක් මේක යම්කිසි ආකාරයකින් අවහිර වුණොත් ලංකාව ඉදිරියේදී IMF වාරිකයකට යන්නේ කොහොමද? එතකොට ලංකාව ඉදිරියේදී ගෙවන්න තියෙන අනිකුත් ණය විශේෂයෙන්ම චීනය සමග ණය තියෙනවා, යුරෝපය සමග ණය තියෙනවා, ඒ වගේම ලංකාවේ අභ්‍යන්තරව ගත්ත ණය තියෙනවා. මේ සියලුම ණය වලට ගෙවන්නේ කොහොමද මේ ආණ්ඩුව? එතකොට මේ ආණ්ඩුව ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි කියන කරුණු කාරණාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට මේ අපි කතා කරන ඉරානය ලංකාවට ලබා දෙන්නේ ඩොලර් මිලියන 70ක් වගේ මුදල් සංචිතයක්. ඒ වගේම අපිට කියන්න පුළුවන් නෑ යුද්ධ වෙලාවේදී අපිට උදව් කළා එහෙම කියලා. හැබැයි ඕගොල්ලන්ට අමතක කරන්න බැරි කාරණාවක් තියෙනවා. යුද්ධ වෙලාවේදී ඊශ්‍රායලය තමයි අපිට STF එක නිර්මාණය කරලා දෙන්නේ. ඊශ්‍රායලය තමයි අපිට ගුවන් නියමුවන් රහිත අපි දැන් ඔය කේලමා කියන්නේ කේලමා වැනි ගුවන් යානා අපිට ලබා දෙන්නේ ඊශ්‍රායලය. ඒ වගේම ඩෝරා දෙනවා. පිඹුව කියන සටන් කලාව පිළිබඳ තාක්ෂණික ලබා දෙනවා. ඒ වගේම කිබුත් ගම්මාන සංකල්පයට අපිට ගල්ඔය සහ මහවැලිය කියන මේ දේවල් ටික ලබා දෙනවා. මේ දේවලුත් එක්ක මේ අපිට විශේෂයෙන්ම
කෆීර් කියන LTT බියෙන් සලිත කරන හමුදාවේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරන සාමාන්‍ය යුද බිමේ හිටපු 8 man 4 man ටීම් එක අහලා බලන්න අපි FDL එකකින් ඉස්සරහා ඉන්නකොට පොඩක් අහලා බලන්න ඕගොල්ලෝගේ හිතවත් රණවිරුවන්ගෙන් FDL එකෙන් ඒ කියන්නේ ඉදිරි ආරක්ෂක වලල්ලෙන් ඉදිරියේ ඉඳලා ක්‍රියාන්විත රාජකාරී කරනකොට කෆීර් එකක් යනකොට කොහොමද ඒ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වෙන්නේ කොහොමද කියලා අහන්න. ඉන්දියාව අපිට කෙනෙහිලිකම් කරනකොට ගුවන් යානාවක් පවා මිලදී ගැනීමට අවහිරතාවය ඇති කරනකොට අපිට කෆීර් කියන යානා ලබා දුන්නේ ඊශ්‍රායලය. එතකොට මේ හතරවන ඊලාම් යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍ය මම දකින විදිහට කෆීර් එක කියන්නේ. මොකද LTT එකේ සෙට් වල ඒ කියන්නේ සෙට් එකේ කතා කරනකොට මෙහෙන් කොළඹින් ගුවන්ගත කරාම කෆීර් එකක් නාම්බුෆෝ කියලා කියනවා. ඒ කියන්නේ LTT කාරයෝ ගුලකට රිංගන බයෙන් සලිත වෙච්ච මීයෝ ටික වගේ ගිහිල්ලා ගුල් වල හැංගෙනවා. එතකොට එවැනි තත්ත්වයක් උදා කරපු හතරවන ඊලාම් යුද්ධය හැරවුම් ලක්ෂ්‍යයන් නිර්මාණය කරපු මේ කෆීර් එහෙම අපිට ලබා දෙන්නේ මේ ඊශ්‍රායලය. ඒ වගේම බුද්ධි තොරතුරු ලබා දෙනවා. ඒ වගේම ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ඉන්නකොට අපිට ඊශ්‍රායලය සහ ඇමරිකානු ඔත්තු සේවා මගින් විශේෂයෙන්ම දත්ත සහ තොරතුරු ලබා දෙනවා. බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරන ලංකාවේ ඉන්න යුද හමුදා බුද්ධ්‍යංශ හෝ වේවා ඒ වගේ රාජකාරී ඉහළ මට්ටමේ හිටපු අයගෙන් අහලා බලන්න ඕගොල්ලෝ දන්න කට්ටියගේ දැන් නම් කියයි. ඉස්සර කිව්වේ නැති වුණාට ඒ වගේ අපිට විශේෂ තොරතුරු රාශියක් ලබා දීලා තියෙනවා ඊශ්‍රායලය සහ ජෝර්ජ් බුෂ්ගේ ජනාධිපතිවරයා රාජ්‍ය කරන කාලවල වල. දැන් මම දන්නවානේ මේක මම කියන හින්දා මගේ ඉන්න සමාජයේ සිංහල බෞද්ධ දේශප්‍රේමී ජනතාව පිළිගන්නවා ඒක හරි. මට විරුද්ධව ඉන්න කට්ටිය නනේ. ඔයගොල්ලෝ මම කියන නිසා පිළිගන්න එපා. විශේෂයෙන්ම ඔය පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරේ ඉන්න කට්ටියත් මම කියන නිසා මේක පිළිගන්න එපා. ඕගොල්ලන්ගේ අර අරගලේ වෙලාවේදී බඩගෝස්තරේ වාදයේ වෙනුවෙන් අරගල කරපු ලෝගු ජීවන්ත ඉන්නවනේ. ඒකෝට මේ ලෝගු ජීවන්ත අර අපි දකිනවා හැම වෙලේම ගිහිල්ලා LTT එක ගාව ගිහිල්ලා මහවිරු සමරනවා, දන ගහනවා, වෙල්ලමුල්ලි වයිකාල් යනවා ගිහිල්ලා අර ලංකාවේ ඉන්න ආගමික නිකායන් වලට පවා අගෞරවයක් වෙන විදිහට හැසිරෙන කෙනෙක් ඉන්නවනේ. තමන්ගේ බිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ සුව නැගී හිටීමක් වෙනුවෙන් ගණිකා වෘත්තියේ යෙදෙන පුද්ගලයෙක් ඉන්නවනේ දේශපාලන ගණිකා වෘත්තියේ යෙදෙන. එතකොට එයා එක්තරා අවස්ථාවකදී කතාවේදී කියනවා යුරෝපා සංගමය, ඊශ්‍රායලය, ඇමරිකාව LTTව පරාජය කරන්න ලංකාවේ හමුදාවට උදව් කරා. දැන් මෙතන විකාර කියවන්න එපා කියලා ඔහුම කියනවා. ඔහුගේ කටින්ම කියනවා. එතකොට පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයේ මහා දැවැන්ත පතාකයෝම ඒක පිළිගන්නවා. එතකොට පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයේ ඕගොල්ලන්ට කියන්න බෑ ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපා සංගමය යුද්ධය ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාවේ රජයට සහ ශ්‍රී ලංකාවේ හමුදාවට උදව් කරේ නැහැ කියලා. අපි දකිනවා දැන් මේ වෙනකොට කරුණු කාරණා ගණනාවක් මේ වෙනකොට මේ සිදුවීම් දාමය තුල බොරදියේ මාළු බාන්න අර ඌර කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියනවනේ. එවැනි අවස්ථාවක් ගන්න උත්සාහයක් ගන්න මේ වෙලාවේ මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයේ සහ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් උත්සාහයක් දරනවා. ඉතින් ඒක නිසා ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවට කියනවා මේ සිදුවීම් මූලික කරගෙන බෞද්ධයන් තුල ගැටුමක් නිර්මාණය කරලා සැබෑ මිත්‍රයාව තරහ කරවන මේ වැඩවල කුමන්ත්‍රණකාරී ගොදුරක් වෙන්න එපා කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.